OS එකට ධාවනය වන ජංගම දුරකථන භාවිතා කරන්න. ඒ වගේම ඔබගේ ජංගම දුරකථනයේ අවම වශයෙන් 2GB RAM එකක්වත් තිබිය යුතුයි. රූටර් ජංගම දුරකථන මේ සඳහා නිර්දේශ කරන්නේ නැහැ. අනිත් දේ තමයි අමතක කරන්නේ නැතුව ඔබේ ජංගම දුරකථනයේ country setting එක ශ්‍රී ලංකා ලෙස සටහන් කරන්න. ඒ වගේම Pickme app එක ඩවුන්ලෝඩ් කරගන්න ජංගම දුරකථනයේ dual sim option එක භාවිතා නොකර ඉන්න එක ගොඩක් හොඳයි. ඊළඟට ඔබට කරන්න තියෙන්නේ Pickme drive app එක සමග ලියාපදිංචි වෙන එක. අපි දැන් බලමු කොහොමද Pickme සමග ලියාපදිංචි වෙන්නේ කියලා. app එක open කරනකොටම ඇතුල් වන්න සහ ලියාපදිංචි වන්න යන මේ බටන් එකක් ඔබට දැක ගන්න පුළුවන්. Pickme සමග ලියාපදිංචි වීම සඳහා ලියාපදිංචි වන්න බටන් එක ටච් කරන්න. ඊට පස්ව ඔබගේ ජංගම දුරකථන අංකය ඇතුළත් කර ඊළඟ බටන් එක ටච් කරන්න. එවිට ඔබගේ ජංගම දුරකථන අංකයට ලැබෙන OTP අංකය අදාළ ස්ථානයේ සටහන් කර තහවුරු කරන්න. ඊළඟට කරන්න තියෙන්නේ ඔබගේ පුද්ගලික තොරතුරු අදාළ ස්ථානවල ඇතුළත් කිරීමයි. තොරතුරු ඉදිරිපත් කිරීමේදී ඔබට යම්කිසි ගැටලුවක් ඇති වුවහොත් උඩින් නැති ප්‍රශ්නාර්ථ ලකුණ ටච් කිරීමෙන් කළ යුත්තේ කුමක්ද යන්න දැනගන්න පුළුවන්. එහෙමත් නැත්නම් 0.114 507 555 යන නව ලියාපදිංචි කිරීම අංකයට ඔබගේ ගැටලුව ඉදිරිපත් කරන්නත් පුළුවන්. Pickme හා සම්බන්ධ වීමට යමෙකු විසින් ඔබව යොමු කරත්නම් ඔහුගේ කීපය අදාළ ස්ථානයේ ඇතුළත් කරන්න. යොමු කීපය සාර්ථකව ඇතුළත් කිරීමෙන් පසු ඉදිරියට යන්න බටන් එක ටච් කරන්න. නමුත් කිසිවෙකු විසින් ඔබව Pickme වෙත යොමු කළේ නැතිනම් මගහරින්න බටන් එක ටච් කිරීමෙන් එම පේජ් එකෙන් ඉවත් වෙන්න පුළුවන්. මුල් කොටසේ ඔබගේ නම, වාසකම, උපන්දිනය සහ ස්ත්‍රී පුරුෂ භාවය ඇතුළත් කරන්න ඕනේ. ඊළඟ කොටසේදී අමතර ජංගම දුරකථන අංකයක්, ඊමේල් ඇඩ්‍රස් එක සහ ඔබ පදිංචි ලිපිනය ඇතුළත් කරන්න. අවසානයේ වාහනේ හිමිකාරීත්වය සඳහන් කර ඉදිරියට යන්න බටන් එක ටච් කරන්න. මෙම කොටසේදී කරන්න තියෙන්නේ ඔබගේ පුද්ගලික ලේඛනවල ෆොටෝස් අප්ලෝඩ් කිරීමයි. ඔබගේ ඡායාරූපයක්, රියදුරු බලපත්‍රයේ ඉදිරිපස සහ පිටුපස ඡායාරූප දෙකක් අදාළ ස්ථානවල අනිවාර්යයෙන්ම අප්ලෝඩ් කරන්න ඕනේ. ඉන්පසු රියදුරු බලපත්‍ර අංකය සහ එහි කල්පිතීමේ දිනය සඳහන් කරන්න. ඒ වගේම ඔබගේ ජාතික හැඳුනුම්පතේ ඉදිරිපස සහ පිටුපස ඡායාරූප දෙකක් අදාළ ස්ථානවල අප්ලෝඩ් කර ජාතික හැඳුනුම්පත් අංකයට නිවැරදිව සඳහන් කරන්න. ඔබගේ ලිපිනය තහවුරු කිරීම සඳහා නිවසේ ජල, විදුලි හෝ දුරකථන බිලක ඡායාරූපයක් අදාළ ස්ථානයේ අප්ලෝඩ් කරන්න. මේ අනිවාර්ය නොවේ. මේ සියල්ල සම්පූර්ණ කිරීමෙන් පසු ඉදිරියට යන්න බටන් එක ටච් කරන්න. දැන් ඔබ විසින් Pickme ආයතනයේ ලියාපදිංචි කිරීමට බලාපොරොත්තු වෙන වාහනය අයත් වන කාණ්ඩය තෝරා ඉදිරියට යන බටන් එක ටච් කරන්න. දැන් තියෙන්නේ ඔබගේ වාහනයේ තොරතුරු ඇතුළත් කිරීමයි. තොරතුරු ඉදිරිපත් කිරීමේදී ඔබට යම්කිසි ගැටලුවක් ඇති වුවහොත් උඩින් නැති ප්‍රශ්නාර්ථ ලකුණ ටච් කිරීමෙන් කළ යුත්තේ කුමක්ද යන්න දැනගන්න පුළුවන්. එහෙමත් නැත්නම් 0.114 507 555 යන නව ලියාපදිංචි කිරීමේ අංකයට ඔබගේ ගැටලුව ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඔබගේ රටේ ලියාපදිංචි අංකය, වෙළඳ නාමය, මාධ්‍යය, නිෂ්පාදන වර්ෂය, රටේ වර්ණය අදාළ ස්ථානයේ ඔබ ඇතුළත් කරන්න ඕනේ. ඒ වගේම වාහනේ ඉදිරිපස, පැති සහ ඇතුළත ඡායාරූප අදාළ ස්ථානයේ අප්ලෝඩ් කර ඉදිරියට යන්න බටන් එක ටච් කරන්න. මෙම කොටසේදී කරන්න තියෙන්නේ ඔබ ලියාපදිංචි කරන වාහනේ මිය කියවිලිවල ෆොටෝස් අප්ලෝඩ් කිරීමයි. වාහනේ ආදායම් බලපත්‍රය, රක්ෂණ සහතිකයේ ඡායාරූප වගේම ඒවායේ කල් ඉක්ුත් වීමේ දිනය නිවැරදිව සටහන් කරන්න ඕනේ. දැන් ඔබට අවස්ථාව ලැබෙනවා ලියාපදිංචිය අවසන් කිරීමට පෙර ඔබ ඇතුළත් කළ තොරතුරු නැවත වරක් පරීක්ෂා කරන්න. ඔබ ඇතුළත් කළ තොරතුරු නිවැරදි නම් ඉදිරියට යන්න බටන් එක ටච් කරන්න. ඉන්පසු පේජ් එකෙන් පිටවීමට පෙර ඔබ ගැන කෙටි හැඳින්වීමක්, ඔබ දන්නා භාෂා සහ අනිකුත් අමතර තොරතුරු සම්පූර්ණ කරන්න. සියල්ල සම්පූර්ණ කිරීමෙන් අනතුරුව පිටවන්න බටන් එක ක්ලික් කරන්න. සුබ පැතුම්. දැන් ඔබ Pickme සමග සාර්ථකව ලියාපදිංචි වී අවසන්. අප නියෝජිතේ ඔබ සමග පැය 24ක් ඇතුළත